යාළුවනේ ඔයාලා හිතන්න මුහුද මැද තියෙන මාරම ලස්සන නිල් පාට වතුරෙන් වටවුණු දූපතක් ගැන. බැලුමට පෙනෙන්නේ නිමාඩුවක් ගත කරන්න යන්නේ කියපු තැනක් වගේ. මේ දූපතට කකුලක් හරි තිබ්බොත් ඔයාට අපව පණ පිටින් එන්න ලැබෙන්නේ නැහැ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද අපි රහස් කවල වෙන්න පිළ බලන්න යන්නේ බ්‍රසීලයට අයිති ලෝකයේ මිනිසුන්ට යන්න සපුරා තහනම් කරපු ඉල්හාදා කේමාඩා ග්‍රෑන්ඩ්. එහෙම නැත්නම් මුළු ලෝකෙම බීතියෙන් හඳුන්වන ස්නේක් අයිලන්ඩ් හෙවත් සර්ප දූපත ගැන. ඇයි බ්‍රසීල රජය තමන්ගේම රටේ තියෙන මේ ලස්සන දූපතට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න තහනම් කරලා තියෙන්නේ? නාවික හමුදාව දාලා මේකට මුර කරන්නේ. අපි අද මේ හැම රහසක්ම මුල ඉඳන්ම දිග හැරලා බලමු. මේ දූපතේ තියෙන ලොකුම භයානකකම තමයි මෙහි හැම වර්ග මීටරයකටම, ඒ කියන්නේ ඔයා තියෙන හැම අඩියකටම සර්පයෙක් ඉන්න එක. මේ දූපතේ වර්ග කිලෝමීටර් 1.5ක විතර පොඩි ඉඩක සත්ත්වයන් 4000කට වඩා ජීවත් වෙනවා. මෙහි ඉන්න හැම සර්පයෙක්ම සාමාන්‍ය සර්පයෝ නෙවෙයි. මේ දූපතට විතරක් ආවේනික ලෝකයේ වෙන කොහෙවත් නැති ගෝල්ඩන් ලාන්ස්හෙඩ් කියන පොළොන් විශේෂය තමයි මෙහි ඉන්නේ. මුන්ගේ පාට රන්වන් සහ කහ පාටට හොරුයි. මුන්ගේ විෂ කොච්චරද දරුණුද කියනවා නම් සාමාන්‍ය ගොඩබිම ඉන්න පොළොගෙකුට වඩා 5 විෂ වැඩි. මුන් දෂ්ට කළොත් මිනිස් සිරුරේ මස් පිච්චිලා දිය වෙලා යන තරම් දරුණු රසායනික ප්‍රතික්‍රියාවක් ශරීරය ඇතුළේ වෙනවා. විෂ ශරීරගත වෙලා පැයක් ඇතුළත වකුගඩු අක්‍රිය වෙලා ලේකලීමක් සිද්ධ වෙලා මිනිහෙක් අනිවාර්යෙන්ම පැරෙනවා. මේ දූපතේ අතීතයේ සිද්ධ වුණු ඇඟ කිලිපොලා යන කතා කිහිපයක්ම තියෙනවා. 1900 ගණන් වල මුල හරියේ මේ දූපතේ නැව්වලට පාර පෙන්වන්න ප්‍රතිපාගාරයක් හදලා තිබුණා. ඒක පාලනය කරන්න මිනිහෙක් එයාගේ බිරිඳ හා දරුවන් 3 දෙනා එක්ක මේ දූපතේ ජීවත් වුණා. එක දවසක් රැක මේ ප්‍රතිපාගාරයේ ජනේලයකින් දූපතේ හිටපු දරුණු සර්පයෝ රැලක් ගේ ඇතුළට රිංගුවා. සර්පයාගෙන් බේරෙන්න මේ මුළු පවුලම රෑමැද දූපතේ තිබුණු බෝට්ටුව දෙසට දුවන්න පටන් ගත්තා. හැබැයි ගස් උඩ ඉඳන් පැනපු සර්පයෝ මුළු පවුලටම දෂ්ට කළා. පසුවදා බ්‍රසීල් නාවික හමුදාව දූපතට එද්දී මුළු පවුලම දූපතේ තැනින් තැන මැරිලා කුණු වෙලා ඉන්නව දැකලා තියෙනවා. තවත් කතාවක් තියෙනවා. කෑම හිග වෙච්ච එක බෝට්ටු කරුවෙක් කෙසෙල් ගෙඩි ටිකක් කඩා ගන්න මේ දූපතට ගොඩ බෑලා තියෙනවා. මිනිහා දූපතට ගිහින් ටික වෙලාවකින් සර්පයෝ දෂ්ට කරලා බෝට්ටුව ඇතුළෙම ලේ විලක් මැද මැරිලා ඉන්නවා. පස්සේ කාලෙක හොයාගෙන තියෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති කොහොමද මේ මුහුද මැද තියෙන දූපතට මෙච්චර සර්පයෝ ආවේ කියලා. විද්‍යාඥයෝ කියන විදිහට මීට අවුරුදු 11000කට කලින් අයිස් යුගයේ අවසන් වෙද්දී මුහුදු මට්ටම ඉහළ ගිහින් මේ දූපත බ්‍රසීල ගොඩබිමෙන් පෙන්නුණා. ඒ වෙලාවේ මේ දූපතේ කොට වුණු සර්පයන්ට කන්න ගොඩබිම සත්තු හිටියේ නැහැ. උන්ට ඉතුරුනේ දූපතට ලගින සංක්‍රමණික මුහුදු පක්ෂීන් විතරයි. කුරුල්ලෝ ගස් උඩ ඉන්න නිසා මේ සර්පයෝ ගස් නැගලා කුරුල්ලන්ව දෂ්ට කරලා අල්ලගන්න පුරුදු වුණා. සාමාන්‍යයෙන් සර්පයේ කුරුල්ලෙකුට දෂ්ට කළාම කුරුල්ලා පියඹලා ගිහින් කොහේ හරි මැරෙනවා. එතකොට සර්පයාට කෑම නැහැ. ඒ නිසා මේ දූපතේ සර්පයෝ තමන්ගේ විෂ අධික ලෙස ප්‍රබල කරගත්තා. කුරුල්ලෙකුට දෂ්ට කරපු සැනින් කුරුල්ලා එතනම මැරිලා වැටෙන විදියට. මේක තමයි පරිණාමයේ අභිරහස. අද වෙද්දී මේ දූපතට යන්න අවසර තියෙන්නේ බ්‍රසීල නාවික හමුදාවේ අනුමැතිය ලත් විශේෂ විද්‍යාඥයන්ට විතරයි. ඒ අයත් යන්නේ විශේෂ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ක. මීට අමතරව හොරෙන් සර්පයන් වල්ලලා කළු කඩේ විකුණන දඩයක්කාරයොත් ජීවිතේ පරදුවට තබා මෙහෙ යනවා.
මොකද එක ගෝල්ඩන් ලාන්ස හෙඩ් සර්පයෙක් ඩොලර් 30,000කට වඩා කලකඩ විකුණන්න පුළුවන්ලු. ඉතින් යාළුවනේ, ඔයාලා හිතන්නේ මොකද්ද මේ සර්ප දුපත ගැන? ඔයාලට කවුරු හරි කෝටි ගාණක් දුන්නොත් එක දවසක් මේ දුපතේ ඉන්න යන්න කැමතිද? ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සැඟවුණු අමුතුම රහස් දිගටම දැනගන්න අපේ රහස් කවුළුව YouTube channel එක දැන්ම subscribe කරලා like එකක් දාලා තියන්න.